ඔයා කරන්න ඕන ඔයා කළ යුතු නමුත් ඔයා හැමදාම ඒ දේවල් නොකරන්න ඇයි ඔයා ඒදේ නොකරන්න හේතුව මොකක්ද එහෙමත් නැත්නම් ඔයා කළ යුතු දේවල් කිරීමෙන් ඔබ වළක්වන්න මොකක්ද ඔයා ගොඩක් මහන්සි වෙලා ඉන්න නිසාද හොඳ නින්දක් ලබාගෙන නැති නිසාද හොඳ ප්‍රමාණවත් ශක්තියක් නැති නිසාද ප්‍රමාණවත් වෙලාවක් ඔයාට නැහැ කියලා හිතෙන නිසාද ඒකද ඔබ මේ දැන් ඔයා වැඩ කරන්න ඕන වුණත් ඔයාව නවත්තන්න ඔයාට ප්‍රමාණවත් මුදලක් නැද්ද ඒකද ඔයාව නවත්තන්නේ ඔයා කළ යුතු දේවල් වුණත් ඔයා නොකර ඉන්නේ ඒක නිසා එහෙමත් නැත්නම් ඔයාව නවත්වන්නේ ඔයාමද නිදහසට කාරණා වඩාත් හොඳින් පේන්නේ ඒවා සකස් කරන පුද්ගලයන්ටමයි තේරුණේ නැත්නම් මං ආයෙත් කියන්නම් නිදහසට කාරණා වඩාත් හොඳින් පේන්නේ ඒවා සකස් කරන පුද්ගලයන්ටමයි ඔයා නිදහසට කාරණා කියනවා කියන්නේ ඔයා ඔයාගේ අරමුණට යන්න තියෙන බාධාවල් වඩාත් හොඳින් නිර්මාණය කරගන්නවා කියන එක. ඔයාට ඔයාගේ අනාගතයේ සාර්ථකත්වය සඳහා වැදගත් දෙයක් කරන්න අවශ්‍ය වුණා. ඔයා ඒක නොකර ඉන්න නිදහසට කාරණයක් හේතුවක් ඔයා විසින්ම හදා ගන්නවා. ඔයා ගැනම කනගාටු වෙන එක නවත්තන්න. ඔයා ගැනම අනුකම්පා කරන එක නවත්තන්න. ඔයා දුකෙන් ඉන්න බව අනෙක් අයට කියන එක නතර කරන්න. ඔබේ දුක්ඛදායක කතා අනෙක් අයට කියන එක නවත්තන්න. ඔයාගේ දුක ඇහුවා කියලා කිසිම කෙනෙක් කිසිම දෙයක් ඔයාට දෙන්නේ නැහැ. ඒ නිසා නැගිටලා වැඩ කරන්න පටන් ගන්න. ඔයාගේ ඇඟ ඇතුලේ විශාල ශක්තියක් තියෙනවා. ඔයාගේ ඇඟ ඇතුලේ බීස්ට් කෙනෙක් ඉන්නේ නැත්තම කිව්වා. ඒ කියන්නේ ඔයාගේ ඇඟ ඇතුලේ ඉන්න මේ අමුතුම සතාව ඔයා නැගිටව ගන්න. ඔයාගේ ඇතුළෙම තියෙන ඒ සම්පත් වලින් ප්‍රයෝජන ගන්න. ඔයාට ප්‍රශ්නේ තියෙන්නේ ඔයාගේ ජීවිතය එක්කද? එහෙමත් නැත්නම් ඔයාගේ වටපිටාව එක්කද? එහෙමනම් ඒ වෙනුවෙන් යමක් කරන්න. ඔයාට අවශ්‍ය දෙයක් තියෙනවා නම් ඒක වෙනුවෙන් මහන්සි වෙන්න කැප වෙන්න. නිදහසට කාරණා කියන දේ කිසිම වටිනාකමක් නැති දෙයක් බව තේරුම් ගන්න. නිදහසට කාරණා කියන්නේ මනක්කල්පිත, ව්‍යාජව ගොතපු දේවල්. නිදහසට කාරණා කියන්නේ ඇත්තම කිව්වොත් ඒවා බොරු. ඉතින් ඔයා කොහොමද මේ බොරු නවත්තන්නේ? ඔයාට මේ බොරු නවත්තන්න වෙන්නේ ඇත්ත එළියට ගෙනල්ලා. ඇත්ත වෙන්නේ ඔයාට වෙලාව තියෙනවා. ඔයාට හැකියාව තියෙනවා. ඔයාට දක්ෂතාව තියෙනවා. ඔයාට දැනුම තියෙනවා. ඔයාට ඒ ගමන යන්න ඕන සපෝට් එක ලැබෙනවා. ඒ වගේම ඔයාට ඒකට විල් පවර් එක තියෙනවා. ඔයාට අවශ්‍ය විනය, ඩිසිප්ලින් එක ඔයා ගාව තියෙනවා. ඉතින් ඒක සාර්ථක කරගන්න මේ හැමදේම ඔයාගේ ඇතුලේ තියෙනවා. ජීවිතේ හැම දෙයකම යහපත් ප්‍රතිඵලය ආරම්භ වෙන්නේ අභියෝගයකින්. ඉතින් ඔයාට හිතෙනවා නම් මේ දැන් මට ඒක කරන්න වෙලාවක් නැහැ මහන්සි වැඩි නිදිමතයි කියලා ඒකත් අභියෝගයක් විදිහට බාර ගන්න. වටිනා කියන හැම දෙයක්ම සාක්ෂාත් කරගන්න ලේසි නෑ. වටිනා කියන දේවල් ලබා ගන්න අමාරුයි. ඔයාට ඕන දේ නිතරම ඔයාගේ ළඟට එන්නේ නෑ. ඒ වගේම ඔයාට ඕන දේවල් ඔයාගේ ඔඩොක්කොට නිකම් වැටෙන්නේ නෑ. ඒ වගේම මේක අයියෝ ඒක හරිම ලේසි දෙයක් නේ කියලා ඔයාට කියන්න සිද්ධ වෙන්නේ නැහැ. මොකද සාර්ථක වෙන එක කියන තරම්ම ලේසි නෑ. ඒකට ලොකු කට්ටක් ඔයාට කන්නම සිද්ධ වෙනවා. ඔයා කරන්න ඕන දේ හැමතිස්සෙම අමාරු දෙයක් වෙන්න පුළුවන්. හැබැයි ඔයාට ඒක ඕනම නම් ඔයා කොහොම හරි ඒක වෙනුවෙන් වැඩ කරන්න ඕන. එහෙම කළොත් ඔයා ඒක අනිවාර්යයෙන්ම ළඟා කරගන්න ඕන. ඉතින් මේක තමයි ඔබේ අවස්ථාව. මේක තමයි ඔබේ වෙඩිල්ල. මේක තමයි ඔයාගේ අවස්ථාව. මේක තමයි ඔයාගේ වෙලාව. මේක තමයි ඔයාගේ තැන. මේක තමයි ඔයාට ලැබුණු වාසි සහගතම අවස්ථාව. නිදහසට කරුණු කියන්න හිතෙනවා නම් දැන් ඔයා ඔයාටම කියන්න. මේක තමයි මගේ වෙලාව. මේක තමයි මගේ වැදගත්ම මොහොත. හෙට කිය ඔයා මෙච්චර කල් දාපු දේවල් තියෙනවා. මෙතනින් එහාට හෙට කියලා දෙයක් නෑ කල් දාන්න. මේක තමයි මට ලැබුණු හොඳම වෙලාව. මම මේක කරන්නේ අදයි කියලා ඔයාටම කියන්න. ඔයා මේ වැඩ කරන්න යන්නේ ඔයාගේ සිහිනය වෙනුවෙන්. ඔයා ඔයාගේ සිහිනය වෙනුවෙන් වැඩ කරන්න නම් යන්නේ නැගිටලා වැඩ පටන් ගන්න. ඔයාගේ සිහින ඉලක්කයක් බවට පත් කරගන්න. ඉන්පස්සේ ඒක ඉෂ්ට වෙන ඉඩ සලස්සන්න. ඔයා ඒක දිනා ගන්නම නම් යන්නේ මේ දැන් නැගිටලා වැඩ පටන් ගන්න. ඔයාට මේ වෙනුවෙන් කරන්න වැඩ කොටසක් තියෙනවා. පාඩම් කරන්න ඕන නම් පොට්ටි කරන් වැඩ පටන් ගන්න. අලුත් ස්කිල් එකක් හදා ගන්න ඕන නම් දැන්ම මේක පටන් ගන්න. ක්‍රීඩාවෙන් දක්ෂයෙක් වෙන්න ඕන නම් දැන්ම බාස්කට් බෝල් කෝට් එකට, ෆුට්බෝල් කෝට් එකට, ග්‍රවුන්ඩ් එකට ඕන තැනකට ගිහිල්ලා ඔයාගේ වැඩ පටන් ගන්න. ඔයාට ඕනේ ක්‍රිකට් වලින් ඉස්සරහට යන්න ඕන නම් ග්‍රවුන්ඩ් එකට ගිහිල්ලා දැන්ම ප්‍රැක්ටිස් පටන් ගන්න. ඉතින් මේක තමයි ඔයාගේ වැඩ කරන සීසන් එක මිත්‍රයා.